ආදරණීය දුවේ පුතේ අද අපි ඉගෙන ගමු විද්‍යුත් පරිපථයකට සම්බන්ධ කරන උපාංග කීපයක් ගැන. දැන් ඔබට මේ පේන්න තියෙන උපාංගය තමයි ගැල්වනෝමීටරය. අපි ඒක හඳුනගත්තේ කොහොමද? මෙතන මේ G අකුරක් සඳහන් කරලා තියෙනවා. එහෙමනම් ඒකට අපි කියන්නේ ගැල්වනෝමීටරය. මේ ගැල්වනෝමීටරයෙන් කරන්නේ විද්‍යුත් පරිපථය තුලින් ගලන ධාරාව මැන ගැනීම. මේ ගැල්වනෝමීටරයේ තියෙන විශේෂත්වය තමයි මේ බිඳුව පවතින්නේ මැද. ඒ නිසා අපි මේක හඳුන්වනවා මැද බිඳු ගැල්වනෝමීටරය කියලා. එතකොට විද්‍යුත් පරිපථයක් තුලින් කුඩා ධාරාවක් ගමන් කරනවා නම් ඒ කුඩා ධාරාව මැන ගැනීම සඳහා ගැල්වනෝමීටරය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ ගැල්වනෝමීටරය සරල ධාරාවක් මැන ගන්නත් පුළුවන්. සරල ධාරාවක් කියලා කියන්නේ කාලයත් සමග එක පැත්තකට පමණක් විදුලිය ගමන් කරන ධාරාවක්. ඒ වෙලාවේදී ගැල්වනෝමීටරයේ කටුව ක්‍රියාත්මක වෙන්නේ එක පැත්තකට. ඒ වගේම ප්‍රත්‍යාවර්තක ධාරාවකුත් මැන ගන්නට පුළුවන්. ඒතකොට ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියලා කියන්නේ කාලයත් සමග විදුලිය දෙපැත්තට ගමන් කරනවා නම් ඒකට අපි කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක්. එතකොට මේ මැද බිඳු ගැල්වනෝමීටරය භාවිතා කරලා අර දෙපැත්තටම යන විද්‍යුත් ධාරාවේ ප්‍රමාණය මැන ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් මැන ගැනීමටත් මේකෙන් පුළුවන්. මේ උපකරණය ඇමීටරයක්. මේ උපකරණය ඇමීටරයක්. අපි ඒක හඳුනාගත්තේ කොහොමද? මේ A අකුරක් තියෙනවා. ඒ නිසා අපි මේක ඇමීටරය කියලා හඳුන්වනවා. ඇමීටරය මගින් කරන්නේ විද්‍යුත් පරිපථයක් තුලින් ගමන් කරන ධාරාවක් මැන ගැනීම. මේකේ තරමක් විශාල ධාරාවක් මැන ගැනීමට පුළුවන්කම තිබෙනවා. මේ තියෙන්නේ වෝල්ට් මීටරයක්. අපි ඒක හඳුනාගන්නේ කොහොමද? V අකුරක් තියෙනවා. එතකොට ඒ අනුව අපිට පුළුවන් වෝල්ට් මීටරය හඳුනා ගන්න. එතකොට වෝල්ට් මීටරයක් මගින් කරන්නේ පරිපථයේ හික විභවාන්තරය මැන ගන්නට අපිට හැකියාව තියෙනවා. විද්‍යුත් පරිපථයකට සම්බන්ධ කරන තවත් උපාංග කීපයක් තමයි ඔබ මේ දකින්නේ. අපි ඒවත් එකින් එක හඳුනා ගන්න බලමු. මේ තියෙන්නේ ස්විච් එකක්. මේකට අපි යතුර කියලාත් කියනවා. ඒතර ස්විච් එකකින් කරන්නේ ධාරාව සැපයීම සහ ඒ ධාරාව නතර කර ගැනීම. අපි මේ තියෙන්නේ කෝෂ රඳවනයක්. ඒ කියන්නේ මේ විද්‍යුත් කෝෂය රඳවන්න ගන්නේ මෙවැනි දෙයක්. එතකොට අපි මේකට කියනවා කෝෂ රඳවනයක් කියලා. එතකොට කෝෂයේ ධනාග්‍රය මේ රතු පැත්තටත් කෝෂයේ ඍණාග්‍රය මේ කළු පැත්තටත් සම්බන්ධ කරන්න ඕනේ. මේ තියෙන්නේ බල්බ රඳවනයක්. ඒ තුල අපි බල්බයක් රඳවලා තියෙනවා. මේ බල්බේ සූත්‍රිකා විදුලි පහනක්. මේ තියෙන්නේ එවැනිම සූත්‍රිකා විදුලි පහනක්. ඒකේ මැද තියෙනවා පුංචි ස්ක්‍රීන් එකක්. දඟරයක්. ඒ නිසා අපි මේකට කියනවා සූත්‍රිකා විදුලි පහන් කියලා. මේ තියෙන්නේ සන්නායක කම්බි. මේවා භාවිතයට ගන්නේ විදුලිය ගමන් කරවීමට. මේ තියෙන්නේ ප්‍රතිරෝධක. මේ පහක් තියෙනවා ප්‍රතිරෝධක. මේවයි ප්‍රතිරෝධය වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රතිරෝධය කියලා කියන්නේ ධාරාවක් ගමන් කරනකොට ඒකට ඇති කරන බාධාව. එතකොට මේ බාධාව ඇති කිරීමට භාවිතා කරන දේවල් අපි හඳුන්වනවා ප්‍රතිරෝධක කියලා. මේවට අපි කියනවා ස්ථිර ප්‍රතිරෝධක කියලා. මේ තියෙන්නේ ධාරා නියාමකය. ධාරා නියාමකයෙන් කරන්නේත් ප්‍රතිරෝධය වෙනස් කිරීම. එතකොට මේකෙන් අපිට පුළුවන් ප්‍රතිරෝධය වෙනස් කරන්න. ඒ නිසා අපි මේක හඳුන්වනවා විචල්්‍ය ප්‍රතිරෝධකයක් කියලා. එනවා ඔබේ විද්‍යාගාරයේ තියෙන ධාරා නියාමකය විචල්්‍ය ප්‍රතිරෝධකයක්. මේ තියෙන්නේ දාරිත්‍රක. ඔබ දැකලා තියෙනවා හඳුනගෙන තියෙනවා දාරිත්‍රක. විවිධ හැඩයේ දාරිත්‍රක පවතිනවා. මේ තියෙන්නේ LED. දැන් අපි බහුලව භාවිතා කරන්නේ ආලෝකය ලබා ගන්න LED.